සියලු සතුන් මේ දුක්ඛිත සංසාරයෙන් ගලවා ගන්නෙමි. ශ්‍රේෂ්ඨ අදිෂ්ඨානෙන් සියලු සතුන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සපුරමින් බුද්ධත්වයටපත් අප මහා තථාගත ලෞතුරු බුදු පියාණන්ගේ ගිහි කාලීන කතාපුවත සකල ශ්‍රී ලාංකික හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මෙතෙන් සිට පුංචි තිරයේ දිගහැරීමට අපට අවසර. ලොව පහළ වූ උත්තරීතරම විමුක්තිදායකයාණන් වන ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ බෝසත් චරිතය හා සබැඳී දිගහැරෙන මෙම ටෙලිකතා පරිචය තේරවාදී පෙළදහමෙහි එන තදානුගත පාලි අට්ඨ කතාවන්හි සඳහන් ආකාරයට නොව ක්ෂේමේන්ද්‍ර මහා පඬිවරයාණන් විසින් විරචිත අවදාන කල්පලතා පල්ලවය, අශ්වඝෝෂ පඬිවරයාණන් විසින් රචිත ලලිත විස්තරය යන කෘතීන් සහ බුද්ධ ජන්ම දිව්‍යාවදානය, මහා වස්තුව යනාදී සංස්කෘත ග්‍රන්ථයන් හා ඉන්දියානු ජනප්‍රවාදය සැලකිල්ලටගෙන ඉන්දියාවේදී නිර්මාණය වූවක් බව කරුණාවෙන් සලකන්න. මහාමත්තුමනි, සියල්ලම දැන් සූදානම්. සුන්දරයි. අති සුන්දරයි. යුවරජුව වසඟ කළ හැකි වේවි. බිසවුනි, අද සිට නුඹලාට පැවරෙන රාජකීය කර්තව්‍ය අපගේ මහේශාක්‍ය ශාක්‍ය සිංහ රාජාභිධාන අපගේ යුවරජු ඇතුල් නුවර රඳවා ගැනීම. අපගේ අලංකාර නර්තනයන් දුටු විට ඔහුට නම් සියල්ල අමතක වී ආවේ. එය නම් නුඹලා සිතන තරම් පහසු කරුණක් නොවේ. නුඹලාට සිදුවෙනවා අද දින පටන්ම අලංකාර නර්තනයන්ගෙන් මනෝරම්‍ය වූ ගායනයෙන් සෞන්දර්යයෙන් මුසුව අපගේ යුවරජු සනසාලන්නට. යුවරජු ස්වභාවයෙන්ම උතුම්, කරුණාවන්ත, දුකක් දුටු විට වහා කලකිරෙන මහා අති උත්තමයෙක්. මේ කාර්ය සාර්ථක නොවීමට වුවත් හැකි. ජීවිතය කොතරම් නම් නිසරු සිහිනයක්ද. නොඇටහුණාට මේ සංසාරයේ ඇත්තේ දුක, කොහිද ඇත්තේ සැබෑ සුවයක්? මෙවැනි අදහස්මයි යුවරජු දරන්නේ. සුන්දර ලඳුන්, සංගීතය, සුරාව වැනි විෂයන් කෙරෙහි යුවරජු දක්වන්නේ දුරස්ත හැඟීමක්. එනිසා තරමක් අසීරුයි මේ කර්තව්‍ය. අපද යුවරජු තැක බලා ගැනීමට සැරසිලයි සිටින්නේ. දැකගත හැකි පැමිණි පසු සියලු දෙනා යුවරජුව ඇතුල් නුවර රඳවන්නට රාජ නියෝගය පරිදි ක්‍රියා කළ යුතුයි. කුමකටද? අමාත්‍යතුමනි, රාජනියෝග? ජීවිතයේ ආනන්දය ඔහුට කුමක්ද කියා පෙන්වීමට ඔය තරම් අපහසු වේවිද? ඇතුල් නුවර සංගීතයට යුවරජුම වසඟ වේවි. ඒ විතරක්ද? මෙවැනි රෝමතියන්ට කවුරුන්ද පිටුපායන්නේ? හා, ඔබ බියවන්නේ කුමට දැමතිතුමනි? යුවරජු රඳවා තබා ගැනීම නම් සුළු කරුණක්.
මගේ වාදනයට ඔහු අසඟ වේවි. අක්කණ්ඩි ආ අපගේ යුවරජු ගැනද පවසන්නේ ඔබ? නැතිව අප කවරෙක් ගැන පවසන්නද? අපගේ යුවරජු මතුදාග මහරජ වූ පසු කපිලවස්තු වැසියන් අප බොහෝ අගයාවී. අපට යුවරජු දෙකගත හැකිද? හා යුවරජු දැකගත හැකි. සත්‍යද? සත්‍යයක්. අපූරුයි. එහෙත් මහාමාත්‍ය සංගීතය හෝ ශෘංගාරය යුවරජුගේ සිත වෙනස් කිරීමට සමත්ද? මහරජතුමනි නිසැකව යුවරජුගේ වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකි. මලන්ඩ ප්‍රනාම්බේ වාරජතුමනි. කෙසේද දෙව්දා ගමන? අති සාර්ථකයි රජතුමනි. අමිතා දේවි සුවයෙන්ද? එසේ. මහරජ දණ්ඩපානි? මහරජ දණ්ඩපානි නම් මෙවර සිත් ඇවුලෙන්. ඔහු ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා. කෝලියන් අභිබවා අපගේ යුවරජු සිද්ධාර්ථගේ ජයග්‍රහණය ගැන. අවසර මහරජතුමනි. මහා කෝසලේ රාජදූතයෙකු මහරජතුමා බැහැදැකීමට පැමිණ සිටිනමු. කෝසල? එසේයි මහරජතුමනි. මහා කෝසලේ රාජදූතයෙක්? කුමක්ද? ඔහු අපගේ රාජ සභාවට වහම කැඳවන්න. එසේයි මහරජතුමනි. කපිලවස්තු රාජ්‍යයේ මහරජ හිතයිශී ශුද්ධෝදන නරේන්ද්‍රයන් වෙත රාජකීය මුද්‍රාවෙන් යුතුව දැනුම් දෙන වගයි. මාගේ ජේෂ්ඨ පුත් ප්‍රසංජිත් රාජාභිෂේක ගැන්වීමේ රාජකීය උළෙලට සැපත් වන ලෙස ගෞරව බහුමානයෙන් යුතුව ඉල්ලා සිටිම්හ. මේ වගට හිතයිශී කෝසල නරේන්ද්‍ර මහරජ මහා කෝසලය. මහාමාත්‍ය කෝසල රාජ්‍යයට සංදේශයක් පිටත් කර හරින්න අප ඔවුන්ගේ ආරාධනය පිළිගත් බවට. එසේ පුත්‍රයෙකුගේ රාජාභිෂේකය සෑම පියෙකුගේම ජීවිතයේ සෞභාග්‍යමත්ම මොහොත. අප ස්ථිරවම පැමිණෙනවා. මහාමාත්‍ය රාජ දූතයානන්ට සත්කාර සිදු කරන්න. එසේ මහරජතුමනි කැඳවාගෙන යන්න. මහරජතුමනි අප මේ මොහොතේ කෝසලයට යාම උචිතද? මහරජතුමනි මා සිතන්නේත් ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය වන්නේ මෙම රාජාභිෂේකය මුවාවෙන් මහා කෝසල රාජ්‍යයේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම. නැහැරජතුමනි. අප එහි අවශ්‍ය මෙයා යුතුයි. එම ගමනට ඔබ සමග මමත් පැමිණෙනවා. මට අවශ්‍යයි කෝසල රාජ්‍යයේ යුවරජු ප්‍රසන්නජිත්ව හමුවීමට. ඔබගේ අදහස නිවැරදි. අපට හැකි මේ රාජකීය උළෙලට කුමාර දේවදත්තවත් කැඳවාගෙන යන්න. නැහැ. ඔබ යන්න නැහැයි. ඒ කුමක් නිසාද? ඔබත් එහි ගිය විට සිද්ධාර්ථගේ තනියට කවරෙක්ද සිටින්නේ? එසේනම් ඔහුවත් කැඳවාගෙන යමු. නැහැ දේවදත්ත. මේ මොහොතේ කපිලවස්තුවෙන් පිටතට ඔහුව කැඳවාගෙන යාම හිතකර නැහැ. ඇයි ඔහු නිසා සෑම විටම මා වේදනා විඳින්නේ? ඔහුගේ තනි රැකීමටද මා මෙහි සිටින්නේ? දේවදත්ත ඔබ සීමාවන් ඉක්මවා යනවා. කෙසේද ඔබ මහරජතුමාගෙන් ප්‍රශ්න කරන්නේ? ඉවත්ව යනු මෙතනින්.
මහරජතුමනි දේවදත්තගේ වරදට සමාව දෙන්න මා ඔහුට පාදන්නම්. කෝසල රාජාභිෂේකයෙන් පසුව අපගේ සිද්ධාර්ථගේ අභිෂේකය. ඔහු කැමති දෙයට. කුමටද කැමැත්ත? සිද්ධාර්ථව රංගපවන්ට පිටත් කිරීම උචිතද? කුමක්ද අනුචිත? ගීත ශෘංගාරය විනෝදය ශත්‍රියන්ගේ ගුණ ධර්මයන්. නමුත් එකවරම කුමක්ද එක්වරම? ඔහු එක්වරම සන්‍යාසයක ලෙස නික්මියාමද උචිත? මේ මොහොතේ සිද්ධාර්ථට යම් සෙනෙහසක් ඇති කා විසිනුත් කළ යුතු වන්නේ කෙසේ හෝ ඔහුව මාලිගේ රඳවා ගැනීමට කටයුතු කිරීම. මා සියලු තීරණ ගන්නේ ඔහුගේ අනාගතය පිළිබඳව සිතා. එසේ නොවුනහොත් කෝසල රාජ්‍යයට මෙන් පුත්‍රයෙකු නොමැතිවේවි අපට රාජාභිෂේකය සඳහා. කරුණක්. ඔහු ඔබෙන් රංග බහුනට යාමට අනුමැතිය ඉල්ලූ විට ප්‍රතික්ෂේප නොකළ යුතුයි. මාදේවි එය මා කෙසේ කරන්නද? මා විසින් ඔහුට රංග භවනට යාමට ඉඩ හරින්න කෙසේද? මහරජතුමනි කෝසල රාජ්‍යයට ඔබ සාදරයෙන් පිළිගන්න. අද දින ඔබතුමාගේ සම්ප්‍රාප්තිය මුළු සාවස්ති පුරයටම සුබ දසුණක්. එසේ යමාත්‍ය ඔබගේ රාජධානිය අපටත් සුබ දසුන. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු කෝසල රාජ සභාවට සපත්වේ. අසුන් ගන්න මහරජතුමනි. රජතුමනි මේ කුමක්ද සිදුවන්නේ? ඔබට වඩා ජේෂ්ඨ කවරෙක්ද ඔබට වඩා ඉහළින් අසුන් ගැනීමට? දණ්ඩපාණි මහරජු කෝසල රාජ සභාවට සපත්වේ. අසුන් ගන්න රජතුමනි. මහාමාත්‍ය මේ අපට නිග්‍රහයක්. අප පැවසිය යුතුද මේ සින්න ශාක්‍ය කුලයේ මහරජු ශුද්ධෝදනයන් බව. මේ මහා සභාව වුවත් සනාත කරාවීම කරුණ. කමාවන්න මහරජුනි. නමුත් රජ දණ්ඩපාණින් කෝසලේ සමීප හිතමිතුරෙක්. ඔබලාගේ මිත්‍රතා නිසා අපගේ මහරජු අවමන් විදිය යුතුද? නවත්වනු. අප මෙහි මොහොතක්වත් රැඳිය යුතු නැහැ. නවතින මහරජු. අපගේ අමාත්‍යවරයාට කිසියම් වැරදීමක්
පිළිගන්න මගේ අසුන. ඔබනේ ජේෂ්ඨතම මහරජු. දැන සිටියනම් මේ බව. කුමකටද ඔබ සභාව ඉදිරි අසුන පිළිගත්තේ? මයිට කනගාටුව පල කරනවා මහරජ ශුද්ධෝදන. එන්න අසනය පිළිගන්න. අපහට අවශ්‍ය වන්නේ ආසනයක් නොවේ දණ්ඩපාණී. මහරජ ශුද්ධෝදන මා වෙනුවෙන් කමා කරන්න. මෙවැනි සුළු කරුණක් මුල් කරගෙනයි මහා යුද්ධ පවා ආරම්භ වන්නේ. නුඹවාදින් පසු සියලු දුරයන්ගෙන් මා නිරපාහරිනවා. මහරජ අවශ්‍ය නම් ඔබට මේ මොහොතේ මුවත් හැකි ඔහුගේ ගෙල සිඳ දමන්න. නමුත් ඔබ ප්‍රසන්න ජිත්ත ආශිර්වාද ලබාදීම සඳහා සිටිය යුතුයි. ප්‍රධාන මහරජු ලෙස ඔබයි රාජාභිෂේකයේ සාක්ෂි දරන්නේ. පැමිණෙන්න. කෝසල මහරජාණන්ට කෝසල මහරජාණන්ට කෝසල මහරජාණන්ට මහරජතුමනි කුමක්ද? කිසිවක් නෑ මා. මා අපගේ සිද්ධාර්ථගේ රාජාභිෂේකයේ මනසින් දුටුවා. සදාරස්තු අපේ සිද්ධාර්ථට මුළු භාරතයම සුබ පතාවේ. කුඩා කාලයේදීත් යුවරජනි අතක් දැවටෙන විට ඔබ ප්‍රතික්ෂේප කරනවා. මා සිතා නොවේ. ඒ ෂණිකව සිදුවන දෙයක්. යුවරජනි අපේක්ෂා කරනවා පැමිණීම. ඇතුල් නුවරදීත් යුවරජනි ඔබේ උතුම් අරමුණ අමතක නොවේවා. පිටත්වේ මහඇමති මා සූදානම්. යා යුතුයි. ඒත් කෝ යුවරජු සිද්ධාර්ථ. සිද්ධාර්ථ මා පවසන්නේ ඔහු පැමිණෙන්නේ නෑ. ඔහු සුරාව ශෘංගාරය වැනි කිසිවකට ප්‍රිය නැහැ. ඔහුට අවශ්‍ය උද්‍යානයේ හුදකලා වී වස්දඬු අයමින් විනෝදවීමට. අප කුමක් දෙහිදී කළ යුතු? අපට කිසිවක් නැහැ මලන්ද. අපට ඇත්තේ ඒ සුන්දරියන් නැරඹීමට. සුන්දරියන්? ඕ මලන්දිගේ හදවත මත්තුනාද? ඕ මා බොහෝ කාලයක් ඉවසා සිටියා මේ ආනන්ද ජනක දිනය පැමිණෙනතුරු. ඔන්න පැමිණි අපගේ විශේෂ අමුත්තා. යමුද? එක් ප්‍රශ්නයක්. දැන් ඉතින් පටන් ගත්තා. රංග භවනෙන් හිමිවන්නේ කුමක්ද?
රංග භවනෙන් හිමිවන්නේ සොම්නස සහ විනෝදය. ජීවිතයට ඥානය මෙන්ම විනෝදයත් අවශ්‍යයි. ඔන්නෑම අයෙක් ශරීරය පිනවීමටයි වෙහෙසෙන්නේ. ශස්ත්‍රීය රාජධර්මයක් එය. මට ඒ කුමටද? සිද්ධාර්ථ ප්‍රශ්න කුමකටද? මනහර නර්තනයන් කන්කලු ගායනාවන්ගෙන් වොරැඳුණු සුරම්‍ය පුරවරයක්. කුමක් වුවත් උත්සාහ කළ යුතුයි සිද්ධාර්ථ. සත්‍ය සාක්ෂාත් කරගෙන ඔබ විසින් රාග ද්වේෂ මෝහ මායාවන්ට හසුවී මුලා වූවන් මේ ලෝකේ මේ අන්ධකාරයෙන් මුදවන්න. හා යමු මහයමති. මටේ මායාව කාමය පිරුණු පුරවරේ දැකිය යුතුයි. යමු. කිමෙක්ද? එවර තවත් ප්‍රශ්නයක්. යමු. පිටත් වෙමු. යුව රජතුමනි, අද රංග භවනට උදාවන්නේ විශේෂ රාත්‍රියක්, ආනන්දය පිරුණු සොයම්යක්. මේ සියල්ල ඔබ සඳහායි. පැමිණෙන්න. රාජකුමාරවරු සාදරයෙන් පිළිගන්නවා. පැමිණෙන්න. කුමක්ද මෙහි අර්ථය මෝහිනි? සත්‍යය එයයි මහඇමතිතුමනි. කෙනෙකු රංග භවනට පිවිසෙන විටම සිතේ ඇවිලෙන්නේ ආශාවේ අග්නි දැල්. ඔබේ ඒ අග්නි ජලයටවත් නිවාදමිය හැකිද? සිත පිනවන මෝහනීය වාදනය අසමින් අප්සරාවන් වැනි රෝලඳුන් සමග කෙවන කාලය කෙතරම් ආශ්වාදනීයද? තව කතා මොනවටද? අග්නිතුලින් ඔබ මතුකර පෙන්නූ අදහස විශිෂ්ටයි දේවිය. අපූරුයි. සම්භාවනීයයි. සාදරයෙන් පිළිගන්නවා.
යුවරජුනේ මගේ නම උර්මිලා. අපට ඔබ වෙනුවෙන් සේවය කිරීමට අවසරද? ඔබගේ සුමියුරු සංගීත ස්වරය නිසා මගේ සිත තුළ තිබුණ සංගීත රසවින්දනය වැඩි කළා. සංගීත ස්වරයන් සුමිහිරි ඔබගේ මෝරැඳුණු මන්දස්මිතය මෙන්ම. මා ඉතා කැමැත්තෙන් පසු වුණේ සියසින් දැකීමට ඔබව. එසේ නම් සිතේ ප්‍රසන්නතාවයක් ඇතිකරගෙන ඔබ මියුරුසර වයන් අරඹන්න. කමා කරන්න. මියුරුස්වර නොවෙයි. ඔබ දැකීමෙන් සුමියුරු ස්වරයන් පහළ වුණා හදවතට. කුමක් නිසාදේ? මාගේ මේ රූපය නිසාද ඔබ රැවටුනේ? රූපයයි සිත මුලාවට පත් කරන්නේ. අප ජීවියක් ලබා උපදින්නේ රූපය මුල් කරගෙන. පවසන්නේ අවශ්‍ය නැති බවද රූපය යුවරජුනේ? අපේ දැස් ප්‍රථමයෙන් යොමුවන්නේ රූපය දෙස නොවේද? ආකර්ශනීය රූපයයි ලෝකයේ ආස්වාදය. ඔබ නිවැරදි. රූපය නිසයි මේ බැඳීම. අතරින් තබන්න. කුමක්ද නරඹන්නේ? කපිල වස්තුවේ අනාගතය. කුමක්ද? කිසිවක් පෙනෙන්නේ නැහැ. දැකිය හැකි තව සුළු මොහොතකින් අද සිද්ධාර්ථ මදිරාවේ මත්වී එන අයුරු. අදයි අපගේ මහරජතුමාගේ සුබ සිහින සියල්ලම මල් පල දරන්නේ. රංග භවන අතිශය මනස්කාන්තයි. කංචනී වගේ සුර දූතිකාව. කංචනිමා පැමිණෙනවා ඉක්මනින්ම යාලී. නුඹේ කෙරැල්ලක් තවමත් වගේ අතේ කංචනී. දේවදත්ත! ඉවතර වෙනු. රංග භවනේ මගේ කංචනී. කංචනී බා පැමිණෙනවා. යුවරජුනි මෙන්න ඔබේ සලුව. ආපසු පැමිණෙනවද? මා එසේ සිතනවා. දැන් මා යා යුතුයි. තුටු පඬුරු. පඬුරු? කුමන පඬුරුද? මේ සලු ඔබගේ වාදනයට නිසි වටිනාකමක් එක් කරාවී. මට කුමරුගෙන් මේ හිමි වුණේ. අපූරුයි. මගේ කුමරුගෙන් හිමි වුණේ මාලයක්. දේවදත්ත කුමරු නම් මට අශ්වයත් තිරණ කර පයින්ම පිටත්ව ගියා. කුමක්ද උරුමිලා යුවරජුගෙන් තුටු පඬුරු ලෙස හිමි වුණේ? මිත්‍රත්වය. ඔහු ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඔවුන් චරපුරුෂයකු එවා ඇත්තේ සිද්ධාර්ථ ගැන ඔත්තු බැලීමට මහරජතුමනි. ඒ නිසායි රංග බවනට ඔහු පිවිසියේ. මහරජතුමනි මේ යුද්ධයක් පිළිබඳව ඇති කිසියම් නිමිත්තක් ඔවුන්ට අවශ්‍යයි යුද්ධයක් ඇරඹීමට. කෝසලයේ ප්‍රබල සේනා බලය හමුවේ අපගේ දුර්වල සේනාවන්ට සාර්ථකව මුහුණ දීමට නොහැකි සෙන්පති.
ශාක්‍යයන්ගේ යුද ශක්තිය නම් දුර්වල නැහැ මහරජතුමනි. ඊර්ෂ්‍යාවෙන් යුද වැදීමටයි ඔවුනට අවශ්‍ය. ඒ අපගේ කීර්තිය ඉවසිය නොහැකිව. ඒ නිසා තමයි එදා කනිටු රජ දණ්ඩපාණිව විශේෂ කොට ගත්තේ. කාරණය සැබෑවක්මයි. අපව යුද්ධයකින් පරදා රජ දණ්ඩපානීව ශාක්‍ය අගරජු බවට පත්කිරීමයි එහි අරමුණ. අපගේ චක්‍රවර්ති රාජ්‍යය වැළැක්වීමට යොවුන්ට අවශ්‍ය. සේනාපති රජතුමනි චරපුරුෂයාගෙන් ප්‍රශ්න කර ප්‍රත්‍යක්ෂ තතු සොයාගත යුතුයි. කවරෙක් හෝ අපගේ කපිලවස්තු රාජ්‍යයට විරුද්ධව යුද වැදීමට සිටින්නේද නැද්ද යන්න. ලෝෂිකා ඒ රාත්‍රී සිද්ධාර්ථ මේ පැමිණියාද? කිසිවෙකු දන්නේ නැහැ සිදුවෙන දෙය. මහරජතුමාට අවශ්‍ය වුණේ එයයි. මෙය තමයි සිද්ධාර්ථ මාලිගයෙන් පිට වී ගත කළ රාත්‍රිය. ඒ සන්න්‍යාසිකු වෙනුවට බිය වී අප ඔහුගේ ගුණධර්ම නසන්නේ. උර්මිලා කැපවීම ජයග්‍රහණයේ පදනමයි. දෙයක් ලබාගත හැක්කේ යමක් අත්හැරීමෙන්ද? කුමක්ද? හදේ ප්‍රේමය උදෙසා අපට කුමක්ද අත්හල නොහැකි. බලදේව දුබේ ප්‍රේමී උර්මිලා. එසේ ඔහු තමා. ජාති ජාතියත් ඔබ පමණයි පතාන සිද්ධාර්ථ. නුඹ කවුද? කෝසල දේශයෙන්ද පැමිණියේ? වහාම මොහුව සිරපාරයට ගනු. යුවරජුනි, මගේ ප්‍රේමය ආරක්ෂා කර දෙන්න. ඔහු මෙහි පැමිණේ මා හමුවන්න. රහස්සවීමට නොවේ රාජ්‍යයේ. මාහුට පෙම් කරනවා යුවරජුනි. ඔහු හැර කිසිවකු නැහැ මට. ඔහුව රැක දෙන්න යුවරජුනි. නමුත් ඒ කෙසේද සිදු වුණේ? ඔහු කෝසල දේශීය රාජදූතයෙක්. ඔබ කපිලවස්තුවේ. අනෙක ඔහු චරපුරුෂයෙක්. කමා කරන්න යුවරජුනි. ඔහු කෝසල දේශයේ වුවත් ඔහු චරපුරුෂයෙකු නොවෙයි. ඔහු පිළිබඳව සැකයක් උපදිනවා. කුමක්ද සැකය යුවරජුනි? කුමක්ද සැකය? පවසන්නේ සත්‍යය. එක් දිනක් මා හෙලියන් සමග ජල ක්‍රීඩාවේ යෙදුණා. ඒ අතරතුර යෙහෙලියන්ට හොරෙන් මා ඈතට පිහිනා ගියා. නමුත් වැඩි දුරක් පිහිනා යාමට හැකි වුණේ නැහැ. දිවි රැක ගන්න මා ජලය සමග පොර බැදුවා. අහඹු ලෙස පැමිණ
ඔහු මා අනතුරෙන් බේරාගත්තේ එවිට. එදා ඔහුගේ ප්‍රථම බැල්මෙන්ම මගේ හදවතේ ප්‍රේමයක් හටගත්තා. ඔහු කුමන දේශයේද කුමන වංශයේද ඒ කිසිවක් දැන ගැනීමට අවශ්‍ය කළේ නැහැ. මා දුටුවේ ඔහුගේ දැස් පුරා තිදුලන ප්‍රේමය පමණයි. ප්‍රේමය නිසාමද ඔහු අවදානමක් දරා පැමිණියේ? එසේ යුවරජුනි. ඔහුට සිතුනේ නැතිද යම් කිසි අයුරකින් ඔහුව හසුවිය හැකි බව? ප්‍රේමය බියෙන් පරිබාහිරයි යුවරජුනි. නැතිනම් ඔහු පැමිණේ විට රාජ බිය පවා අතහැර දමා මෙලෙසින්. රාජබිය නොතකා ප්‍රේම කිරීම. නමුත් කුමක්ද ප්‍රතිඵලය? ලෝකයේ ප්‍රේමය නිසයි බොහෝ දෙනෙක් වැළපෙන්නේ. ප්‍රේමය නිසා? යම් කිසිවෙක් ප්‍රේම කරද්දී ඔහුගේ ප්‍රේමය පිළිබඳවයි සිතන්නයන් සියල්ලටම වඩා ඊර්ෂ්‍යාව වෛරය වැනි හැඟීම් හටගන්නේ ප්‍රේමය අහිමිවේ යන බිය නිසා. නමුත් කුමටද බියවන්නේ ඔහු? කවරෙක්ද ඔහු රැක දෙන්නේ? ඒ නිසයි. මා කෙසේද විශ්වාස කරන්නේ ඔබ මේ පවසන දෙය? දිව අසත්‍ය පැවසුවත් මගේ දැසින් සත්‍යය දැකිය හැකි ඔබට. සත්‍යය නොවේ නම් අසිපතක් ගෙන මගේ හිස වෙන් කර දමන්න. කුමක්ද ඔබට මේ දැසේ පෙනෙන්නට නැති සත්‍යය? කුමක්ද යුවරජුනි? කුමක්ද? ඒ අසත්‍යයක් නොවන බව ඔබගේ දැසින් පෙනෙනවා. දුකින් මිදෙන්න ඔබ බලදේව ඔබට හිමි වෙනවා. සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා. කුමක් සඳහාද පැමිණියේ නුඹ? පවසනු. අපගේ රාජධානී රහස් සෙවීමටද නුඹ කෝසල රාජ්‍යයෙන් පැමිණියේ? පවසනු. යුවරජු අසල කුමටද රැඳී සිටියේ? පවසනු. මුව ගොළු වෙලාද නුඹේ? අපට හෙරිව කුමද්ද සැලසුම කෝසල රාජ්‍ය පුරුෂය? පවසනු. මහද්‍රෝහියෙකු නොවේ. පහර දෙන්න. මා සතුරෙකු නොවෙයි. මහ කෝසල රාජ්‍ය උමනාවට නොවෙයි. මෙහි පැමිණිය වෙනත් කරුණකට. යුවරජු අසල එසේ නම් නුඹ කුමටද රැඳී සිටියේ? එහි මගේ ප්‍රේමිය රැඳී සිටින්නේ. බාසත්තයි පවසන්නේ පුරුෂය. එය සත්‍යයක් සුළු පියාණෙනි. උර්මිලා තමයි මොහුගේ ප්‍රේමිය. උර්මිලා? මොහුගේ ප්‍රේමිය? විය නොහැකි එය. එය නම් අසත්‍යයක් යුවරජතුමනි. මොහු ද්‍රෝහියෙක්, චාරපුරුෂයෙක්. මොහු රාජදූතයෙක්. කෝසල රාජ්‍යයෙන් පැමිණි බව සත්‍යයක්. රාජනීතියට අනුව හෝ කුමක්ද ඔහුට ඇති ගැලවීම යුවරජ? රාජනීතියට අනුව පවසන්න කුමක්ද ඔහු කර ඇති වරද? ඔහුට අභය ලබා දිය යුතුයි. රාජදූතයෙක් නම් කුමටද සැඟවී පලා ගියේ? ඒ වරදක් නොවේද? ඒ ඔහුගේ අසරණකම. එසේ සිදුවිය හැකි ඔබටත්. කුමක් වන්නද? මේ චෞරයා නිදහස් කිරීමද ඔබේ අරමුණ? අරමුණ කුමක්ද කියා ඔබ හොඳින්ම දන්නවා දැනටම. මොහු නිදහස් කරන්න. නිදහස් කරන්න මොහුව. අපට ඒ කළ නොහැකි යුවරජ. කපිල වස්තුවේම ආරක්ෂාව බාර රාජ්‍යයේ මහරජතුමාට පමණයි. ඒ සඳහා මහරජුගේ අනුමැතිය අත්‍යවශ්‍යයි. ඔබ අනුමැතියක් ලබාගෙනද මොහුට වධහිංසා සිදු කළේ?
යුව රජු ලෙස මා මෙහි වගකීම බහරගන්න. අනුමැතිය මේ මොහොතේ ලබා දෙනවා. යුව රජු ලෙස අද මා නියෝග කරනවා ඔහුව නිදහස් කිරීමට සහ ඔහුට අබේ ලබා දීමට. අප බලදේව කෝසලයට පිටත් කර හැරිය යුතුයි. යුව රජනි අප ඔහු විශ්වාස නොකළ යුතුයි. ඔහුගේ අරමුණ බියවන්නට එපා මහාමාත්‍ය. මෙහි වගකීම මා වෙතයි පැවරෙන්නේ. සිද්ධාර්ථක තීරණය නිසා අපි සියලු දෙනාම අනතුරේ. ඔබ මෙහි පැමිණියේ කුමක් කරමුණු කරගෙනද බලදේව? නෑ. එහි අරමුණ එක් මොහොතක් ඇයව දැකීම. එසේ නම් ඇයි සැඟවී පලා ගියේ? ආරක්ෂාවට. මා උර්මිලාගේ ප්‍රේමය නිසයි කෝසලේ සිට පැමිණියේ දුර නොදකා. ඔබේ අරමුණිතා යහපත්තුවත් බලදේව ඔබගත් තීරණය එතරම් සුදුසු වන්නේ නැහැ. යුව රජුනි ප්‍රේමයේදී එසේ තමයි. ඔබට ඔබේ ප්‍රේමය මෙතරම වටිනවාද? එසේ දවසක් ඒවී ඔබටත් ප්‍රේමයේ වටිනාකම වැටහෙන එදිනට වැටහේවි ඔබටත්. මට තිබෙන්නේ ප්‍රේමයට වඩා ශ්‍රේෂ්ඨ අරමුණක්. අප දැන් මිත්‍රයන්. උර්මිලාගේ ප්‍රේමය ඔබ සතු කර ගැනීමට මම ඔබට උපකාර කරන්නම්. ඔබ උර්මිලාව විවාහ කර ගැනීමට කැමතිද? ඇය ඔබේ පතිනිය කර ගැනීමට ඔබ කැමතිද? මා පොරොන්දු වෙනවා ඔබේ විවාහය සිදු කර දෙන බවට උර්මිලා සමග. ඔබ උත්තමයෙක් යුව රජුනි. ඔබ දෙවියෙක්. යුව රජුනි කිමද මේ එක් පලඳනාවක් අමතකද? කිසියම් දිනයක ඔබ ප්‍රේම කර තිබෙනවද ලෝෂිකා? කුමක්ද කල්පනාව? ඔබේ ප්‍රේමය ගැන මාහට පවසනට අවශ්‍ය නැහැ. ඒ ප්‍රශ්නය නිදහස් ඔබ. හාස්‍ය කුමකටද? සත්තකින්ම අද ඔබට යම් වැරදීමත්ද කියා සිතුනා. යම් පින්වතුන් යුවලක් විවාහ කරවීම පුණ්‍ය කර්මයක්ද? එසේ ඒ උතුම් පුණ්‍ය කර්මයක් බොහෝ දෙනෙකුට විවාහවීමේ වාසනාව හිමි නෑ. ඔබ ප්‍රාර්ථනා කරන්න. ඉක්මනින්ම ඉටුවන්නට කියා ඔවුන්ගේ අරමුණ. එය මා ඉටු කරනවා කෙලෙසක හෝ. ජයරස්තු. ඔබේ ප්‍රේමයත් ඉටුවේ නොදුරේතිම
ඔබේම වේවාය. යශෝදරා අනාගතග බිසව. යුවරජුනේ බලදේව හමුවනාද? ඔහු දනුවම් විඳිනවද? ඔහුට කෙසේද? ඕ කිසිවක් මට පැවසුවද? මාහට හමුවනා හුව. ඔහු සුරක්ෂිතයි. සියල්ල හොඳින් විසඳුනා. බලදේවගේ සිතේ තිබෙන අරමුණ ඔබ සමග පැවසුවද? ඔබේ ප්‍රශ්නයට පිළිතුරු හිමි වුණා. බලදේව විවාහ කරගෙන ඔබව යාමට හැකි බව විශ්වාස කරනවා කෝසලේ තිබෙන නිවසට. ඔබ ඊට එකඟද? අවසන්. ඔබට මා පොරොන්දු වෙනවා ඔබේ විවාහය සිදු කර දෙන බවට. කංචනී කොහේද? මොහිනී දේවී මට කංචනීගේ නර්තනය බැලීමට අවශ්‍යයි. කොහෙද කංචනී? කමා කරන්න කුමරුවනි. තරමක අසනීප තත්වයකින් ඇය අද පසුවන්නේ. ඇයට අසීරුයි. ඇය අසනීප වූවාට කමක් නැහැ. මා කංචනීගේ නර්තනයක් අද කෙසේ හෝ නැරඹිය යුතුයි. කුමරුවනි, ඇයගේ තත්ත්වය බරපතලයි. කුමක් නිසාද මිනිසුන් හැසිරෙන්නේ අන්ධයන් බේරන් ලෙස? ඒ මොහොතේ ඔහු අවසයෙන් නැහැ. ආශාවන් මේ සියල්ලට හේතුව. කුමක්ද මේ සොයන්නේ? මගේ හදට නම් දැනෙන්නේ ශුන්‍ය බවක් ලෝකයේ. සියල්ල නිෂ්ඵල දෙයක්. මේ ලෝකයේ කිසිවක් නැහැ ස්ථිර සුවයක් දෙන. අප ඒ ගැන නොසිතිය යුතුයි. අද එක් ප්‍රශ්නයකින් මගේ මනස කැළඹුණා. කුමක්ද තෘෂ්ණාවෙන් සොයන්නේ මනුෂ්‍යයන්? සිදුවනේ කුමක්ද? කංචනේ නේද ඇයි? කුමරුවනි,
කුමාර දේවදත්තයන් කාංචනීට පහර දීලා ඔහුගේ සිතැඟි පරිදි නර්තනයෙන් නොයදුනාට කංචනයට වහම ප්‍රතිකාර සපයන්න. ප්‍රතිකාර අවශ්‍යයට නොවේ යෝ රජතුමනි. ප්‍රතිකාර නම් අවශ්‍ය ඔහුට. දැන් කොහෙද ඔහු? ඔහුගේ ඇස පිනවීමට දැයමෙහි ඉපදුනේ. මට බොහෝ හිංසා කළා. පහර දී ඔහු නර්තනයේ යෙදෙන්න බල කළා. මෙවැනි ක්‍රියාවක් කිරීමට හැකිද? දේවදත්ත කොහෙද කාමුකා? ඔහු යුද පුහුණු මණ්ඩපේ යුව රජුනි. ස්ත්‍රීන්ට පහර දෙන්න. ඔබට ලැජ්ජ නැද්ද? අසරණ ස්ත්‍රීන්ට පහර දීම වීර ක්‍රියාවක්ද? පවසන්න. නුම කුමක් කරන්නද? එය මට අයත් කර්තව්‍යයක්. දේවදත්ත ඌර්මිලාටයි මීළඟ පහර දීම. නුඹට හැකිනම් මේ වළක්වන්න. මනුෂ්‍යෙක් වගේ නෙවෙයි නුඹ ප්‍රශ්න විසඳන්නේ. වැටහෙනවද? නුඹේ ක්‍රමේ මේ නම් මට සිදුවෙන ප්‍රතිචාර දක්වන්න. සිද්ධාර්ථ! නවත්තන්න! දේවදත්ත! මහරජතුමාට දැනුම් දී නුඹ යකටයුත්ත දේවදත්ත. ඇයට මා සාධාරණ ඉටු කරනවා. කමා කරන්න. අවසරයි. අපට මෙය අති මහත් නින්දාවක්. පුත සිද්ධාර්ථ, ඇයි ඔබත් ඔහු සමග දබරයට ගියේ? පරීක්ෂාවක් කර දඬුවම් දෙන්න දෙදෙනාටම. මේ කුමාර දේවදත්ත නම් කවදාකවත් නිවැරදි වෙන්නේ නැහැ. දේවදත්ත සෑම විටම කටයුතු කරන්නේ ඔහු මහා මිනිසෙක් කියා සිතාගෙන. සිද්ධාර්ථ, ලැජ්ජාවක් නැතිද? අශීලාචාර ලෙස හැසිරීමට? සිද්ධාර්ථ, එය ඔබට නුසුදුසු කාර්යයක්. පිය රජතුමාගෙන් සමාව ගන්න. සමාවක්ම ලැබියුත්තේ කුමටද? කිසිත් වරදක් ඔබ නොකර මෙසේ කරාවිකයා මා නෑ සිතුවේ. කුමකටද ඔහුට පහර දුන්නේ? මා පහර දුන් බව සත්‍යයි. නමුත් ඒ ස්ත්‍රියකගේ අසරණකම වෙනුවෙන් ඔහු ඇයට අකාරුණික ලෙස පීඩා සිදු කළ නිසා. ඇය ගැන ඔබට එතරම් දයාව පහළුවාට ඇය ඔබේ දේවියන් නොවේ. එක් සුළු සේවිකාවක්. ඔවුන් පවා මනුෂ්‍යයන්. ඔබේ මේ හැසිරීමමයි රාජාභිෂේකටත් බාධාව. ඔබට ශාක්‍ය ධර්ම වැටහෙන්නේ නැහැ. ධර්මය කුමක්ද ස්ත්‍රීන්ට සාධාරණයක් ඉටු නොවන? රාගයේ නිවන පුරුෂීන්ගේ කෙලිබඩුවක් ස්ත්‍රිය. දේවදත්ත ස්ත්‍රීකට දැඩි ලෙස පහර දීලා මාහුට පහර දුන්නේ සංසාරයේ ස්වභාවය වැටහෙන නිසයි. ඔහුව බිහිසුණු පවකින් මා මුදවා ගන්නවා යන අදහසිනුයි. පියාණනි, අද වනතුරු මා කිසිවක් ඉල්ලා නැහැ. නමුත් අද මා ඉල්ලා සිටිනවා එක විශේෂ ඉල්ලීමක් ඔබෙන්.
කුමක්ද පුත? මගේ මේ ඉල්ලීම රංග භවනයේ සියලු ස්ත්‍රීන්ට තමන්ට අවශ්‍ය නම් සුදුසු පුරුෂයෙකු හා විවාහ බන්ධනයක් ඇති කර ගැනීමට අවසර දෙන්න. ඔවුන්ට හිංසා කරන්න උන්ට ඔවුන්ගේ ආත්ම ගෞරවය නැති කරන්න උන්ට ඔබේ රාජ්‍ය සභාව තුළ නඩු පවරා ඔවුන්ට මුදලින් ඉහළම අයදණ්ඩයක් නියම කර සිටින්න. මහරජුනේ සිද්ධාර්ථක අදහස උතුම් ස්ත්‍රීන්ට දක්වන ගෞරවයක්. සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා. සත්‍ය සොයා නැවතීම පතා යන උතුම් විරුවාගේ කතා. සිව් විද්‍යාවන් පුරලා තේජමානයෙන් බැබලිලා සංසාර භවේ එන කර්ම ඵලේ නැනනුවනින් මග හැරදමා උපන විකුම් ජය කොසමවයි වැසි යන්ද උට ආසිරිපතයි කරුණාවනිමක් නෑ හදවතේ සද්ධහම බලවේ ඔහු සිතේ ඔහු රාජපුත්‍රයෙකි සූරවීර ජයරාවණෙක් උපින්සාර ධීර මේ ශාක්‍ය වංශයේ යුවරාජා මනුලොව සත් පියුමන් පීපුනා නැවතීම පතා යන